නීතිඥ මහත්වරුන්ගෙන් අපට උදව් උපකාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි විශාල මුදලක් වියදම් කරන කොළඹ ප්‍රදේශයෙන් දක්ෂ නීතිඥ මහත්මයෙක් ගෙනල්ලා එතුමා ඉදිරියටත් එනවා බදුල්ලට. මේ සංවිධානයේ පවතින තාක් කල් එතුමා අපිත් එක්ක ඉන්නවා. බදුලුපුර නිවුස්. පසුගිය දිනක බදුල්ල පොලිසියට ලද තොරතුරකට අනුව නීත්‍යානුකූල නොවන ආකාරයේ ඝාතනයට සූදානම් කර සිටි ගවයින් 14 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබුණා. ජාවාරම් කරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ අතර එහිදී සත්ව හිංසනයට අදාළ සිවිල් සංවිධානයක් ජාවාරම් කරුවන්ට විරුද්ධව පෙනී සිටියා. මාසකට ආසන්න කාලයක් නඩුව විභාග වූ අතර සත්ව හිංසනයට එරෙහි සංවිධානයේ සමාජිකයින් මෙම ගවයින්ට ආහාර පාන ලබා දීම සිදු කරනු දක්නට ලැබුණා. මෙම ගවයින් 14 දෙනා සත්ව හිංසනයට එරෙහි සංවිධානයට ලබා දීමටයි අධිකරණය තීරණය කළේ. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන පූජ්‍ය කනවරැල්ලේ හේමාලෝක හිමියන් අපේ ගරු කටයුතු ගෝමල්පේ සෝබිත නායක හාරුන්ගේ සත්ව අහිංසා සංවිධානයක් තියෙනවා කොළඹ ප්‍රදේශයේ උන්වහන්සේගේ දායක මහත්තයෙක් අපට මතක් කළා. අපි ඇවිල්ලා බලනකොට මේ අයට වතුරවත් කෑමවත් කිසිම දෙයක් නැතුව වැටලා හිටියේ. ඉදා ඉඳලා අපේ දායක මහත්තුරු මෙතන කීප දෙනෙක් අප වෙච්ච අය ඉන්නවා. මේ සතුන්ට අවශ්‍ය කරන ආහාර එක දවසක්වත් වරද්දන්නේ නැහැ. මේ අයගේ ජීවිතේ බේරා ගන්න අපි ලොකු සටනක් කළා. දිනපතා අපි ඇවිල්ලා සෙව්වා බැලුවා වගේම නීත්‍යානුකූලව කළ යුතු කටයුතු කාරණා වලටත් අපි මැදිහත් වුණා. සමහර අවස්ථාවලදී මොවුන්ගේ ජීවිත ගවකඝාතකාගාරයට යා යුතුව තිබිච්ච අවස්ථාවලදීත් අපි ඉදිරිපත් වෙලා නීතිඥවරු කොළඹින් ගෙනල්ලා මේ කටයුතු සීමාවටපත් කළා. ගොවිපලකට බාර දෙන්නේ මේ අයගේ වගකීම, මේ අයගේ ජීවිත ආරක්ෂාව, මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය සියල්ල ඒ ගොවිපල බාර අය බාරගෙන තියෙනවා. ඒ පිළිබඳව කිසිම සැකයක් නැහැ. අපි ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදම ගිහිල්ලා උන් පිළිබඳව සොයනවා බලනවා. මේ සත්තු නිකන් වාහනයකට නගලා ඒ ගොවිපලට ගෙනියනවට වඩා අපි මේ සති ගානක් තිස්සේ කරපු උත්සාහයේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් ඒ සතුන්ට අවශ්‍ය කරන පිරිත් දේශනා කළා. ආශිර්වාදය ලැබලා දීලා ඔවුන්ගේ ජීවිතය සුවපත් වේවා කියන බුදුරජාණන් වහන්සේගේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන කාරණේට අපි අද මැදිහත් වෙනවා. මේ කටයුත්ත අපි මෙතනින් නතර කරන්නේ මේ වගේ අවාසනාවන්ත සිදුවීම්මින් ඉදිරියට මේ වදුළු ප්‍රදේශයේ සිදු නොවන්නට අපි වග බලා ගන්නවා. අපි ඒ වෙනුවෙන් සංවිධානයකුත් පිහිටුවන්නට අපේ ගරු කටයුතු ඕමල්පේ සෝබිත නායක හාමුදුරන් වහන්සේගේ උපදෙස් මත තීරණය කළා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ වදුළු ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන නීතිඥ මහත්මීන් අපේ මේ කටයුත්තට සහයෝගය දක්වාවි කියලා. ඔවුන් සැබෑ බෞද්ධයන් නම් අනිවාර්යයෙන්ම මේවට සහයෝගය දෙන්නට ඕන. මේක මහා විනාශයක්. මේ රටට මේ තරම් විපත්තියක් වෙලා තියෙන මේ ගවයා මරාගෙන කෑම නිසා කියලා අපි හිතනවා. මංජුලා වාහන තන්ත්‍රී නීතිඥතුමිය ඒ ඇරෙන්න අනිත් නීතිඥ මහත්වරුන්ගෙන් අපට උදව් උපකාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි විශාල මුදලක් වියදම් කරන කොළඹ ප්‍රදේශයෙන් දක්ෂ නීතිඥ මහත්මයෙක් ගෙනල්ලා එතුමා ඉදිරියටත් එනවා බදුල්ලට. මේ සංවිධානයේ පවතින තාක් කල් එතුමා අපිත් එක්ක ඉන්නවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.